පිරිමිකමක් නැහැ. ඇයි එහෙම බයින්? පිරිමියෙක් වුණාම දැන් නුව තාත්තලාට කියලා වැඩක් නැහැ. මං තරුණයන්ට කියනවා ඒ හින්දා. වෙලිච්ච ඉරුණු නමන්න බෑ කැඩෙනවනේ. අම්මුව නැමෙහි. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. තරුණ කාලයේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. තාත්තලා දැන් හදාගන්න බලන්න. හොඳ අභිමානයක් හදාගන්න. මොකද්ද තරුණයෙකුට තියෙන්න ඕනේ? පෞරුෂයයි අභිමානයයි. පින්නතුනේ තරුණයෝන්ගේ පෞරුෂය රැගෙන්නේ අර හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මනුස්සයන්ගේ ක්වොලිටි එක තීරණය කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොහොමද ක්වොලිටි එක තීරණය කරේ? අර කියනවා නේද? නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මිනිස්සුන්ගේ ක්වොලිටි එක හරියට මැන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන මිනිස්සු කියන කරන එකෙන් තමයි මිනිස්සුන්ගේ පෞරුෂය ක්වොලිටි එක නම්බුව ගෞරවය පෞරුෂය හැම එකක්ම පේන්නේ. ඔය සමාන ගෙවල් තියෙනව නේද? පින්නතුනි මම මෙහෙම කිව්වට පානදුරේ පැත්තේ එහෙම නැති වෙන්න පුළුවන්. හොඳ කට ඇරියොත් කී පාරක් තාතෝ කියලාද කතා කරන්නේ? මේ ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා. ඒක තරුණයන්ට තරම් උචිත නැහැ. තරුණයෙක් වුණාම තියෙන්න ඕනේ. ඉවසීම ඇති වෙන්නේ පෞරුෂය තිබ්බොත් විතරයි. ඉවසන්න පෞරුෂයක් තියෙන්න ඕනේ. දැන් කුණුහරුප කියන සියලු දෙනාට මොකද්ද නැත්තේ? දැන් තරුණ මහත්තුරු හිතන්න ඕනේ මට පෞරුෂයක් තියෙනවද නැද්ද? පෞරුෂයක් තියෙන මිනිස්සුන්ට කුණුහරුප කියන්න බෑයි. ඒක තමයි ඒ නඩත්තු කරන රකින්න ඒ ක්වොලිටි එක. මන් තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. ඒ ක්වොලිටි එක නඩත්තු කොල්ලොන්ගේ සාක්කුව ඉති බීලා ඉති ගහලා මට හරි දුකයි. පින්නතුනි බීඩි ගොඩවල් වලන පෞරුෂයක් තියෙන ජාතියක් කොහොමද හදන්නේ? පෞරුෂයක් තියෙන ශ්‍රී ලාංකිකය කොහොමද බිහි කරන්නේ? තරුණ මහත්තුරුන්ට මං එකටම කරන යෝජනාව තමයි ඔය බාල වැඩ කරන්න එපා. ඔය නොකල යුතු නොගැලපෙන දේවල් කරන්න එපා. ඒ වගේ අපේ තරුණකම අපේ පෞරුෂය හීන වෙනවා. එනිසා එකටම පුරුදු වෙන්න. සමහර තරුණයෝ ඉන්නවා දැන් ඔය අයිස් ගහන කොල්ලෝ කියන්නේ මේ නැතුව බෑ. මේවත් එක්ක ඇති වෙලා තියෙන මේ හොරකම පානදුරේ තරුණයන්ට මං යෝජනාවක් කරනවා. එක්කව වෙන්න. පින්නතුනි මම මෙව්වා කියනවා කියලා මට තරජන ගර්ජන එමටයි. බෑ. ඔය විවිධ විදිහට විවිධ අපලාද නගනවා මේවා නවත්තන්න. නමුත් පින්නතුනේ නිවන් දකින්න නම් මේක ප්‍රජාව හදන්න ඕනේ. පින්නතුනේ මේ සමතේ විදර්ශනාව වඩන්න නම් තරුණ මහත්තුරු මේ මඩුවට ගෙන්න ගන්න ඕනේ.
මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි පින්නතුනි මේ දවසින් දවස පේන්නේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි දසදහස් ගාණින් මේ අහණ්ඩෙන් තරුණ මහත්තුරු එක්කහුව වෙන්නේ. පානදුරේට මං කරන යෝජනාව තමයි තරුණයෝ සේරම එකතු වෙන්න. තරුණ සංවිධාන එකතු වෙන්න. මේ නගරය පුරාවට කුඩු විකුණන ඒවා අයින් කරලා දාන්න. හෙට ඉඳන් තඩි ගහන්න කියනවා නෙමෙයි හොඳේ මේ විකුණන මිනිස්සුන්ට. මත්පෙති ජාවාරම සිද්ධ කරන අයවලුන් අපිට වෙඩි තියන්න පුළුවන් මේ යන විදියට. ඇයි? කොල්ලෝ කෝල් දීලා පොරොන්දු වෙනවා. හම්දුරනේ පින්නතුනි මේ විකුණපු තරුණයෝ කියනවා නැත්තුව හම්දුරනේ කරන්නේ නැහැ. ඒ වචන ඇහෙනකොට පින්නතුනි මේ ධර්මයේ ආශ්චර්යය සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය අවුරුදු 10 ගානක් ඉස්සරහට යයි. එනිසා මේ මත්ද්‍රව්‍ය චාරාව නවත්තලා දාන්න ඕනේ. ජාවාරම කරන පින්නතුන්ට මං යෝජනා කරන්න. ජාවාරම කරන මහත්තුරුන්ට මං කියන්නේ ඕක නවත්තන්න. කොහොමද දෙයනේ මේ අවුරුදු 15 16 රුපියල් 20-30ට පඩියට කඩවල් වල වැඩ කරන කොල්ලොන්ට අයිස් පැකට් විකුණන. මේ පාරේ සපත්තු මහන මිනිස්සුන්ට කුඩු පැකට් විකුණන. මම මේක අමුවටම කියලා දාන්න පින්නතුන වෙන මේක සරලව කියන්න ක්‍රමයක් නැහැ. ඔය වැඩේ නවත්තන්න. මේ සේරම එක්කහුවෙන් දවසින් දවස අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා. දෙමව්පියෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මේ උදෙත් කොල්ල නැගිට්ටලු. ටික වෙලාවක් යනකොට කොල්ල එන්න කලින් පෙන්වවලු රුපියල් 1500 තියෙන තැන. පළවෙනි පාර අහනවලු 1000ක් නැද්ද කියලා. කවුද අහන්නේ? පුතා. දෙවෙනි පාර අහන්න අම්මා ඉඩ තියන්නේ නැලු. ඇයි? හාමුදුරුවනේ දෙවෙනි පාර අහනකොට ඉඩ තිබ්බා නම් හැන්දෑවට ගන්න මුට්ටියක් නැහැ කිව්වා. මගේ මට කියපුවා පින්නතුනේ මේ පොළවේ ගහනවා. තුන්වෙනි පාර අහනකොට ඉඩ තිබ්බා නම් ළඟට ගිහිල්ලා කටට කරලා හයියෙන් කුණුහරුපෙන් බයිනවලු. යම්මා ඩාඩා කියන හාමුදුරුවනේ කොල්ලා ගියපු ගමන් ගෙදරින් සමහර තාත්තලත් එහෙමයි. අම්මා ඉක්මනට යනවලු මොකේද? කොහේ හරි වැඩකට යනවලු. වෙන කිසි දෙයකට නෙමෙයි අම්මා වැඩට යන්නේ. මොනා කරන්නද? පුතාට කුඩු ගහන්න සල්ලි හොයන්න. ඒක නැත්තම් මේක මෙහෙම ඛේද වාචකයක්. මන්දවච්චි අම්මා මැරුවේ බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කොටලා. ඒක නැති වෙනවා. මේක නවත්තන්න. මේ පොඩි කොල්ලෝ මේකෙන් බේරගන්න පානදුරේට මම කරන යෝජනාව එකතු වෙන්න. ධර්මයට අනුව හැසිරෙන්න. කිසි කෙනෙකුට අල්පනිත්තකින් මත් හානි කරන්නේ නැතුව මේක හරි මෛත්‍රී සහගතව නවත්තලා දාන්න. ඒ තරුණ මහත්තුරු සියලු දෙනාම ජාති ආගම් භේදකින් තොරව හොඳ නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. එතකොට දියුණු වෙන්නේ අපේ රට විනෝදුනේ. අර බුදුරු ගන්නන්නේ. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය දේශනා කරේ ලෝක සත්‍යයටම විනයෝච සුසික්ඛිතෝ. තරුණයන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ. ඔය දැන් මෙහෙ මියුසිකල් ෂෝ එකක් එහෙම ගිහපුවම ගහගන්න නැද්ද? ඇදලා අරිනවනේ හෙල්මට් පාරවල් වලින්. කවුද? කොල්ලෝ. තරුණ මහත්තුරු. තරුණයන්ට පෞරුෂයක් මොකේද? හොඳ ඉවසීමේ ශක්තියක් තියෙන්න ඕනේ.
අදත් ෂුවර් ඔය තඩි ගහ ගන්නවා කොහේ හරි දැන් යනකොටයි පෑගුණොත් කුණු හරපෙන් බයිනවා පෞරුෂයක් තියෙන තරුණයෙක් එහෙම වෙලා බෑ තරුණයන්ට හොඳ අභිමානයක් පෞරුෂයක් ගොඩනගෙනවා ගාර වෝච නිවාතෝච මේ බුදුවරු කියන්නේ අනේකට ගරු කරන්න පුළුවන් මට්ටමේ පෞරුෂයක් තියෙන්න ඕනේ ඒ නිසා දැන් ඔය වෙනතන මේ බණ කියන්න වෙලාවක් නෑ දැන් විනාඩි 50ක් ඉවර වෙන්න මම තාම බණ හරියට පටන් ගත්තේ නෑ මම මේ තරුණ මහත්තුරුන්ට මේ පණිවිඩ ටික තියන්නේ ජීවිතේ අනේකට ගරු කරන්න පුරුදු වෙන්න මේ ලෝකේ ආදරයට කරන්න බැරි දෙයක් අර මතකද අර නන්දි විශාල ජාතකයේ පළවෙනි දවසේ හරක ඇද්දේ නෑ දෙවෙනි දවසේ අපූර්වට ඇත්තා ඒ නිසා තරුණය වුණාම හරි කාරුණිකකම තියෙන්න ඕන තරුණයන්ගේ කාරුණිකකම නැත්තටම නැති වෙලා තියෙන්නේ තරුණයෝ අද තරුණ මහත්තුරුන්ගේ විමසිල්ල හරි අඩුයි තරුණ මහත්තුරුන්ගේ පරීක්ෂාකාරී භාවය අඩුයි තරුණ මහත්තුරු හරි අපරීක්ෂාකාරී එන්නතුන අපරීක්ෂිත කාර්යකේ හොඳ කතාවක් තියෙනවා අර අලුත කසාද බැඳපු ජෝඩුවක් ඉන්නවා වැටයිනේ ඉන්න මුගටි පැටිය හම්බ වෙනවා හම්බුණාට පස්සේ දැන් අර සමහර අය මම මේක කියනකොට අපේ අම්මලා කැමති නැති වෙයි. ස්වාමියා බල්ලෙකුටවත් ආදරණය කරනවට බිරිඳ කැමති නැහැ. අර ඒකට බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? ජෙල කියලා නේ කිය. පොඩි ජෙලක් එන්න. මේ පාන්දුරේ අම්මලාගේ එහෙම නැතුව ඇති නමුත් බොහෝ තැන්වල ඕක තියෙනවා. එදා ඔය ජෙල ගැහුවාර මුගටි පැටිය හදනකොට ඒ බිරිඳට කැමැත්තෙන් නෙමෙයි හැදුවේ. කසා මේ පැත්තේ ලෝ නැත්තම් මලේලි ගස්ටනේ තියනවද නැහැ. මං කියන්නේ කසා නැති වෙන සමහර වෙලට. නැත්තම්ගේ රියැක්ෂන් හැටියට බින්නතුනේ. ගන්න කොහෙවත් නැති ගානට පානදුරේ තියනවා වගේ. ඔව්. හේතුව මුලින්ම අකමැති වෙච්ච දෙයක් තියෙනවා නම් මොකද වෙන්නේ? අම්මලාගේ වෛරය ඒකනේ. අර නුරුස්නා ගතිය මුලින්ම ආවොත් මොකද වෙන්නේ? වෙනදුනේ මේ බුදුන් වැඳ ඉන්නවා. මෙව මට මේ ලේලිලා කියපු කතන්දර. වැඳ ඉන්නකොට දවසක් ලේලි බැලුවලු අපූර්වට කුයිලෙනවලු බත් එක රොස් වෙනවා. නැන්දම්ම අත් දෙක පල්ලෙහාට දාලා නහය උස්සලා බැලුවලු. අර අමුතු විදිහට ඔය රොස් වෙච්ච දෙන් වාගේ කියලා හිටියලු. දැන් මේක මේ සජීවී යන හින්දා අනිවාර්යෙන් ඒ කට්ටිය බලනවා හොඳේ. මට ඒ ලේලි කිව්වෙත් මේක බනට කියන්න කියලා. ඒකයි කියන්නේ. රොස් වෙච්ච දෙන් කියලා ඉන්නවා. බලන්නකො තියෙන කැතකම නැගිටලා ගිහින්. මොකද වෙන්නේ අර ඕෆ් කරුවා. ලේලිත් බලාගෙන. බත් බෙදන්න යනකම් ඉඳලා නැන්දම්ම මොකුත් දන්නේ නැති ගානට ගියනවලු බත් එක. ඇයි ඒ? ගෙදර සේරම බඩගින්නේ ඉන්න වෙලාවට කෑම නැති වුණාම ඇයි පුතා වැඩ ඇරිලා නාලා ආපු ගමන් කණ්ඩ තියෙන්න ඕනේ. නැන්දම්ම මොකද කරේ? පුතයි ලේලි අවුලන් කිව්වේ නැහැ බත් එක රොස් වෙලා තියෙන්නේ කියලා. එහෙම්ම සද්ද නැතුව හිටියේ. පුතා ආපු ගමන් බත් බෙදන්න පටන් ගත්තා. එතකොට කියනවලු බත් එක අද රොස් වෙලා වාගේ කියලා. ඔය කොහොම තමයි හිතවල තියෙන්නේ ඔය. මේ හිත යට තියෙන්නේ. අපි ඒ හිත අර දන් විත්‍යක් නැති ගන්නට අරුන්ද මොකද කරන්නේ ඊළඟට? අපූර්වට පුතාට හෙන්න අර රාස් ගාලා සූරනවලු මොකද්ද? හට්ටිය. වෙනදෙනවා චිත්‍රපටි වාගේ මෙවිලා බේන. ජීවිතේ බලාගෙන ඉන්නේ අපි අකමැති පුද්ගලයට වරදිනකම් ජීවිතේ බලාගෙන ඉන්නේ අපේ තරහකාරයා අපේ වෛරක්කාරයා
තුලින් මොකක් හරි අතපසුවීමක් වෙනකම් මොකේද? පලි ගන්න. වෛරය පිට කරන්න. තරහකාරයාටත් වෛර කරන්න එපා. පලි ගන්න එක නවත්තන්න. අර මුගටියා එන්න ලොකු වෙනවා. හරි හීලයි. ඔයත් අහලක් තියෙනවා මේ ඔය කතන්දර වලට කියන්නේ. ඊට පස්සේ පොඩි එකෙක් එහෙම හම්බෙනවා අර ජෝඩුවට. වෙනදනේ දරුවා වතුර බේසම ගාව කියලා ගියාට පස්සේ අර නයෙක් කෙනම බේසමෙන් වතුර ගොන්න. බිරිඳ ගිහිල්ලා හිටියේ වතුර ගේන්න. අරගෙන කියවන්න අපරීක්ෂිත කාර්යයේ සංස්කෘතිය හොඳ පොත. මුගටිය හිතන්නේ මොකද්ද? නයා එන්නේ මේ පොඩි එකාට දෂ්ට කරන්න. මුගටියා පොඩි එකාට ආදරේ පොඩි කාලේ ඉඳන් ගෙදරම පැනපු ගම නයාගේ බෙල්ල හපනවා. කපලා දානවා. හරි වීර ක්‍රියාවක් කරා වාගේ මුගටියා මොකද කරන්නේ? කටෙල්ලේ පෙරාගෙන යනවා කාන්තාව ඉස්සරහට. කාන්තාව මොකද හිතන්නේ? මුගටියා මගේ දරුවා කාලා. හැම වෙලේම බලන කෝණය මත තමයි තීරණය, තක්සේරු, නිගමනය අනුත්සාහකව ඇති වෙනවා. මොකද ඔය සමහර අම්මලා ඉන්නේ. මම මේ අම්මලාටම කියනවා නෙමෙයි වෙන දේවල් මම මේ කියන්නේ. හිතේ අංකොන් තිබ්බහම පොඩ්ඩ බැරි වෙන්න බෑ. සමහර විට තව ඒක හරියට දැනගෙනත් නැහැ. හේතු කාරණා මොකවත් දන්නේ. කියවන්න ගත්තාම ඉවරයක් නැහැ. මේවා අපිට කියන්නේ දරුවෝ. ඒ අම්මලාගේ හැටි මම මේ දරුවන්ට කියන්නේ. ඒ අම්මලා හැම මොහොතෙම බලන්නේ තමන්ගේ සමීපතමයන් රැකගන්න. පැහැදිලි? අම්මලා හැම වෙලේම බලන්නේ මොකක්ද? තමන්ගේකම, තමන්ගේ ගොඩ, තමන්ගේ ස්වාමියා. ඒකනේ සමහරක් බෙරින්දෑවරු කරන කියන දේවල් පියවරුන්ට, තාත්තලාට, ස්වාමි පුරුෂයන්ට හරියන්නේ නැත්තේ. අම්මලා 100%ක් ආරක්ෂාකාරී වෙන්න බලනවා. අම්මලා වැඩ කරන්නේ මේ ලෝකෙ පෙරලෙන්න යනවා වාගේනේ. සූදානම තියෙනවා. තරුණ මහත්තුරුන්ට දෙමව්පියෝ පෙන්වන්න බැරියයි. දැන් ඔය සමහරක් ගෑනු ළමයි එහෙම කියනවනේ තාම මට ගෙදර යන්න දෙන්නේ නැහැ කියලා. සමහර කොල්ලෝ කියනවා මට දැන් අවුරුදු 18යි. ලොකු වයසක් කියලා හිතන්න. මට තාම යන්න දෙන්නේ නැලු යාළුවොත් එක්ක ට්‍රිප් එක. දෙමව්පියෝ හොඳටම දන්නවා ළමයි අපි ගාව ඉන්නේ අවුරුදු 18 20 වෙනකන් විතරයි. ඒ ඇත්තෝ දන්නවා ඒ කාලේ විතරයි රකින්න පුළුවන්. ඒ හින්දා ඒ කාලේ වෙනකන් රකින්න. මේක තරුණ මහත්තුරු තේරුම් ගන්න. මේක තේරුම් ගන්න බැරි වුණාම වෛරය ඇති වෙනවා. අර කළ හොඳ පස්සෙන් පන්නනවා කියන කොට තමයි. දැන් අර මැදවච්චි අම්මා කොල්ලට බොණ්ඩ යන්න එපා කිව්වේ තරහටද? ඒක කොල්ලා දැක්කේ කොහමද? දැන් ඔය රෑ 10ට 11ට මේ පැතිවල කොල්ල තරුණ මහත්තුරු ගෙවල් වලට එනකොට බොහෝ පැතිවල 10යි 11යි 12යි තැන් තැන් වල ගිහලා එක එකව කෙරලා තමයි එන්නේ. කෙරලා කියන්නේ විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බොහෝ දෙනෙක්. පොඩි පිරිසක් එහෙම නැහැ. එහෙම නවට දෙමව්පියෝ කැමති නැහැ. ඒක තරුණයන්ට පේන්නේ ඒක හරි හතුරුකමක් විදිහට. ඒක තරුණයන්ට පේන්නේ ලොකු වැරද්දක් විදිහට. ස්වාමි පුරුෂයන්ගෙත් එහෙමයි. දැන් ඔය සමහර තාත්තලා ඉන්නවා අපේ හැමදාම කොහේ හරි පාටියක් සෙට් වෙනවා. හැමදාම කොහේ හරි ප්‍රිය සංഭാෂණයක් සෙට් වෙනවා. හැමදාම යාළුවොත් එක්ක එළියට යනවා. මේක අම්මලාට කොහොමද තරන්න බෑනේ. අම්මලා හරි කැමති මොකේද? දරුවෝ ගෙදර ඉන්න ඕනේ. මේ ස්වාමියා ගෙදර කට්ටිය එකට ඉඳගෙන බත් කනවා බලන්න වැඩිපුරම කැමති කවුද? අම්මලා. අම්මලා කැමති නෑ කවදාවත් පින්නතුනි වියපු බත් එක 11ට 12ට ගන්න. අම්මලා කැමති නෑ කවදාවත් තුන් දෙනා තුන් තැනක බත් කන්න. ඒ නිසා ගෙවල් වල ඉන්න පිරිස් හරි සුපරීක්ෂාකාරී වෙන්න. අනේකගේ හැඟීම් හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් නොගත්තොත් වෙන්නේ
අර මුගටිය කටේ ලේ පෙරාගෙන කාන්තාව ඉස්සරහට ආව. කාන්තාව මොකද කරේ? අර උකුලේ තිබ්බ වතුර කලේ මුගටියගේ ඇඟට අතහැරලා මුගටිය මරලා දැම්මා. නමුත් ටිකක් දුර ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද? ඇත්තටම මුගටිය කරලා තියෙන යහපත. බොහෝ දෙනෙකුට කරපු හොඳ තේරෙන්නේ පස්සේ. අර මිනිස්සු මරුණහම අඬන්නේ ඇයි? මරුණහම තමයි මිනිස්සුන්ට වටිනාකම තියෙන්නේ. නැති වුණාම තමයි අගය දැනෙන්නේ. සමහරක් දේවල් අපිත් එක්ක ඉන්නකම් අර කියන්නේ රායස ළඟදී මා ළඟ සිටි අසවතිය කටුකවල් යහන සරසූපතිවතිය මේ සුරාසුන්ඩ සැමිවලපේ ඉන්නකම් අගයක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා මම මේ තරුණ මහත්තුරුන්ගෙන් මේක අහන්නේ. ඔය ජීවිතේට මේ වෙනකොට තාත්තට ගීපාරක් කියලා දෙනවද ආදරේ කියලා? මම මේ දරුවන්ගෙන් අහන්නේ. අර මරුණාම දැකලා තියෙනවද කොරණ කෝලා? පින්නද මිනිහා කයි කියලා හිතන වෙලාවකට. අපි ඉතින් මලකවල් වල යනකොට ඕන තරම් දකින්නවනේ. මම කියන විදිහටම කියන්නේ පෙට්ටි අරයි යනවා දැකලා අහනවා යනවද කියලා. අපි දාලා යනවද කියලා. එහෙම කියනකොටම ආපහු තියන්න ඕන අරන් ගිහලා සාලේ මැද්දේ. කැමතිද? ඔතලා තියන්න ඕන බුදිය නැඳ උඩි. ඔය බොරුවට වෙන්න දුන්නේ. ලෝකෙට පේන්න. ඉන්නකම් ඒ ආදරය දක්වලා නැහැ. මම කියන්නේ පිරිඳ ස්වාමියාට ආදරය කරන්න ජීවත් වෙලා ඉන්නකොට මේ පැත්තේ ලම්මලා කියනවාද සෙනෙහබර සම්පුරුෂයාට මම වාට ආදරේ කියලා. අතහැරලා කියන පිටිපස්සේ අම්මලාගේ මූණු දැක්කහම අතු මත්තටවත් පතන්න නැති ගානට ඉන්නේ. තාත්තලා කියලා දෙනවා. හරි ආදරෙන් ඉන්න. එතකොට තමයි දරුවෝ පුරුදු වෙන්නේ මොකේද? අපි මෙතෙක් කතා කරපු හැම ප්‍රශ්නයක්ම නැති කරන්න පුළුවන් පවුල පන්සල වගේ තිබ්බා. පවුල බොහොම පිළිවෙලට තිබ්බා. මම දූ දරුවන්ට යෝජනා කරනවා. දූ දරුවන්ගෙන් අහන්න. අන්තිමේට තවත් අම්මටයි තාත්තටයි ආදරේ පෙන්නේ. ඔය අවුරුද්දකට සැරයක් සීනි 250 කිරුවට පැකට්ටයක් සරමච්චීත්තයක් 60ක් දෙන එක නෙමෙයි ආදරේ කියන්නේ. යුතුයකමට වඳින එක එහෙම නෙමෙයි. සමහරව ඉන්නවා අම්මගේ තාත්තගේ ඇඟෙන්වත් අල්ලන්නේ. ළඟට නර්ස්ලා 3 දෙනෙක් විතර දාලා ඉන්නවා. මොකේද? බලාගන්න. එහෙනම් ඔය අම්මා තාත්තා හොඳට බලාගන්න. දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට මං කරන යෝජනාව තමයි හරි විමසිලිමත් වෙන්න. හරි පරීක්ෂාකාරී වෙන්න. විමසිල්ල නැති වුණාම පරීක්ෂාකාරීකම නැති වුණාම ඇස් පේන්නේ නැති මිනිස්සු වගේ වැඩ කරන්න එපා. ඔය පේනව නේද මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණයන්ගේ ඇඟපතවල් වලට වෙලා තියෙන්නේ. කෝටු ගෑලි වගේ බත් ටිකක් මේ කොල්ලොන්ට කන්න බෑ. නාන්නේ නැහැ. හරි අපිරිසිදු. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ අවුරුදු ගණන් වැඩ කරනවා මේ බ්‍රේස්ලට් එකක් ගනින්කෝ අතේ දාන්න. එව්වනේ. අවුරුදු 26යි 27යි කන්නේ ගෙවල් වලේ. ලැජ්ජ නැහැ. කොල්ලෙක් වුණාම එහෙම බෑ. කොල්ලෙකුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ජවයක්. හොඳ අභිමානයක් තියෙන්න ඕන පවුලක් නගා සිටවන්න. දැන් මෙහෙම කියනකොට ගියේ හාමුදුරනේ සමහර කොල්ලෝ ඉන්න පින්නත නෙමෙයි. අඳින්න රෙද්දක්වත් ගන්න නැහැ. එහෙනම් මම යෝජනා කරන්නේ ඔය ගෙවල් වලින්ම කණ එක නවත්තන්න ඕනේ. සම්ම මේ දියණිවරුන්ට කියන්නේ ඒ
ගෙවල් වලින්ම නඩත්තු වෙනක දැන් මෙහෙම කියනකොට කේ හාමුදුරනේ ඔව්ව කරන්න සල්ලි නැහැ නේ කියලා. උදේ 10 11 වෙනකම් බුදියනවා. පාන්දර 4 5 වෙනකම් ඇහැරලා ඉන්න. මේ පුදුම මොස්පෙන්තුකමක් නේ තියෙන්නේ මේ සමහර තරුණයා. රෙද්ද පෙරෙද්ද හොදගන්නේ. ඔළුව තියෙන කොට්ට උරේ හොදගන්නේ. තරුණයෝ වුණාම එහෙම හරියනවද? ඒකන් අවුරුදු 25 තියෙනකොට කියනවා මේ අපේ සංස්කෘතියේ පොඩි අවුලක් තියෙනවා. අර මේ අම්මලාගේ තියෙන වැරද්ද. අම්මලා කියනවා දැන් අපිට බෑ මේ කසාදයක් බඳින්න වෙයි. කසාද බඳින්න මොකටද එතකොට? අර ගෙවල් වල වැඩ කරන්න. අම්මලා කියන්නේ එහෙම. දැන් මටත් බෑ ඉක්මනට බඳින්න. කසාද බඳින්න බත්තම් බණ්ඩ රිදි හොදන්න ගෙවල් අදපතු ගන්න. ඒවට වෙනව සෙවන් කෙනෙක් ගන්න. මේ වහල්කම් කරන්න නෙමෙයි. මේ ප්‍රජාව බිහි වෙන්න ඕනේ. අනෙකට ගරු කරන්න, අනෙකගේ ආත්ම ගෞරවය රකින්න, අනෙකට ආදරය කරන්න. තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් මට්ටමේ ශක්තියක් තරුණයන්ට තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි පින්නතුනේ අර මම කියපු පෞරුෂය, මම කියපු අභිමානය ඒ තරුණ මහත්තුරුන්ගේ රැකෙන. ඒ නිසා ජාති ආගම් බෙහෙතකින් තොරව සියලු දෙනාම ඔය මත්ද්‍රව්‍ය ව්‍යසනය නවත්තන්න මුල් වෙන්න. රොතු බුරුතු පිටින් තරුණයෝ එක්කහුව වෙලා අම්මට තාත්තටවත් තාතෝ කියලා කියන්න එපා. සහෝදරයෝ මේ පැතිවල නැතුවත් නැති සමහර සහෝදරයෝ ඉන්නවා. උදාහරණයක් විදිහට කියන්න. වාහනයක් ගෙනාවොත් අනෙකටත් ගේන්න ඕනේ. ඇයි ඒ? අවශ්‍යතාවය නෙමෙයි. ඔය ලෙඩේ ගොඩක් තියෙන්නේ. සමහර කසාද වලින් සමහර කියන විදිහට මේකක් කියනවා. අරක හොඳයි අරකි හොඳ නෑ. ඒ මොකද්ද ඒ කියන්නේ? නෑනලා ලේලිලා ඔය බෑන්ලා ඔය ප්‍රශ්න ඔය තියෙන්නේ. මහගෙවල් වල බත් කන එක නවතිනවා පෙන්නදුන ඒක කසාදකින් සමහර වෙන්න. නෑගන් යන එක නවතිනවා. හොඳ මතක් වෙනේදී අපේ පවුල් වල අය කියලා. සම්බන්ධකම් ඉවරයි. මුදිතාව තියෙන්න ඕන. සහෝදරයෝ තරම් පින්නතුනි හොඳ මිනිස්සු තියෙනවා. අදින්න පුළුවන් නම් කකුලෙන් ඕවා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනි අනේකට හරියනවා තියා බලලා සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. අනෙකගේ දරුවා විභාගේ සමත් වෙනකොට ආශිර්වාද කරන්න. ඔය සමහර පවුල් තියෙනවා නෙවුවා කියනකොට බන කියන්න වෙලාවක් නෑ. නමුත් ඉතින් නොකියත් බෑ. අපි හිතමුකෝ දැන් අයියාගේ ළමයා උසස් පෙළ හොඳට පාස් කියලා මල්ලිගේ හාමිනේට ඉන්න බෑයි. යව්වේ මෙතෙක් කල් ගුරුවරු දෙන්නෙක් ගාවට නම් ටියුෂන්. පහවදා සිට තමන්ගේ දුව යවනවා ගුරු 3 දෙනෙක් ගාවටවත් මොකටද? අරට වඩා ගන්න ඕනේ. සමහර අම්මලා හරියට ප්‍රතිඵල බොරු කරලා කියනවා. ළමයා ෆේල්. ලැජ්ජේ බැරි හින්දා කියන C3ක්වත් තියෙනවා කියලා කියන්නේ. පිටුතුන් මගේ අතටම අහුවෙච්ච තියෙනවා. එහෙම මේ ඔය ලෙඩ තියාගන්න එපා. ලෝකෙට පෙන්න විභාග පාස් වෙන්න ඕන. සමහර අම්මලා කියන මේ පොඩි උන් ඉන්නව අවුරුදු 3යි 4යි. දෙමළ පන්තියවල. පොඩි එකක් දන්නේ නැහැ දෙමළ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලා. දෙමළ පන්තියවල. පුරුදු වෙන්න. එකටම හදන්න.
සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ අඳුර ගන්න දරුවේ ඔච්චරයි මිනිස්සෙක් හදනකොට කරන්න ඕනේ. අය වරදින්නේ. ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. වරදින තරමක් වරදින්නේ මොකක්ින්දද? පින්නතුනේ ඇසුරමයි බාධාවට හිටින්. කල්යාණ මිත්‍රත්වයමයි බලපාන්. ඔය මම මේ අහන්න ඔය ගංජා සිගරට් ඔය විවිධ මත්ද්‍රව්‍ය තියෙන අයිස් කුඩු ඕන එක. දැන් මම මේ ස්පීකරෙන් කියනකොට ඔය කොරෝනා තරුණයන්ට මේ වැහෙන්නේ වෙලාවට අහුවල කොරෝනාවත් ජීවිතේ ඔය වැඩේ ඉස්සරලම පුරුදුනේ. එක කොල්ලෙක්වත් ඉන්නවද මේ මත්තෙන්ට පෙත්තක් බොන්න ඕන කියලා පාමසියෙන් අරගෙන ගිහිල්ලා පෙත්තක් බීම. දැන් මම මේක කියනකොට මේ තරුණ මහත්තුරු හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන මොකද්ද? මම පළවෙනි මත් පෙත්ත ගත්තේ කොහොමද? යාළුවෙක් කනලා දීලා තියෙන දාලා බලපන් කියලා. කියනවා ඔබ දෙක ගන්න එපා අමාරුයි එකක් දාපන්. මේ වැරදිච්ච තරුණයෝ කියන්නේ කුඩු ගහන්න පුරුදු වෙච්ච එක කොල්ලෙක්වත් නෑ හිතිලා තනියම කුඩු පැකට්ටයක් අරගෙන ගහපු. කවුද ඒ? යාළුවෙක්. නැති වෙච්ච වෙනසිච්ච තරුණෙක් පිටිපස්සේ. ඇසුරේ ගැටලුවක් තියෙනවා පිළිතුරු. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකයටම ගැටලුවක් වෙලා තිබ්බ මොනාද මංගල කාරණා කියලා දෙයියෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනකොට බුදුහාමුදුරුවෝ මොකද්ද ඉස්සරලම කිව්වේ? අසේවනාච බාලානං බාලයෝ නම් ඇසුරු කරන්න එපාලු. අසත් පුරුෂයෝ ඇසුරු කරන්න එපාලු. පුරුදුවෙන් බාලයෝ අසත් පුරුෂයෝ ඇසුරු සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රව විතරක් ඇසුරු කරන්න. එහෙම වුණොත් මේ ගමන හරි පැහැදිලි වෙයි. දැන් අපේ ජනක පිරිස් මහත්තයා පුතුමා කවදාවත් හිතුවද මේ කත්නෝරු හාමුදුරුවෝ ගෙනල්ලා බණක් කියන්න ඕන. මේවා පින්නතුනේ මේ හම්බම නෙමෙයි. මම ඉතින් ඔය කාලේ බස් එකේ කොච්චරනේ ඔය පාරේ දකුණේ යනවා එනවාද යාළුවෝගේ පන්සලට. මම කවදාවත් හිතුවද මේ මෙතන තියෙන මේක ඉස්සරහ මට බණක් කියන්න වෙයි කියලා. මේ සංසාරේ කොහේ හරි අංකොන් තියනවා මේවට. කොහේ හරි බැඳීම් තියනවා. නේතුමා ආරාධනා කරන්න ගියපු දවසේ ඔය දින නැත්තම් කවර කියනවා නේද? ගියම මොකේද? ශාසනය ගැන තියෙන හැඟීම ඒ රකින්න හදන්නේ කත්නෝරුවේ සිරිදම්ම නෑ. ධර්මයේ දියුණුව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පින්නතුන් මට ඒක කියනකොට තමයි අනේක එක සුදුතුමාට වදන්නේ. දැන් මේක කියලා ඉන්නේ. දැන් මොකටද මේ පොකුණු හදලා මල් දාලා මේ ලස්සන සරසලා තියෙන්නේ? මේ බණ කියන්න හදන් අනේ පිඩු සිටුතුමා ශාක්‍ය වංශයේ රජ කෙනෙක් වෙන්න හිටපු උත්තමේ මේ බුද්ධ ශ්‍රාවකයෝ. එතකොට අනාථ පිණ්ඩික කොහොමද ඉඩම ගන්නේ? ජේතකෙන් ගිහිල්ලා ඉඩම ඉල්ලනවා.
20ක්ම දැම්මා. 20ක්. මොකටද? පැත්තටම බණ අහන්න දෙන්න. අනාථ පින්ඩික සිටුතුමා ගිහිල්ලා ඉඩම ඉල්ලනකොට ජේද කියනවා 2.50ට ඉඩම් දෙන්නේ නැහැ කියලා. අනේ පිට සිටුතුමාට යකානා කියනවා. මොකද කරන්නේ? කැමැති ගානක් කියපන් දෙන්නම් කියනවා. මේ පුරාම රංකහවණු වැපුරුවද දෙපාරක් හිතුවේ නෑ පින්නතුනි. කරත්ත පිටින් ගෙනලා රංකහවණු වැපුරුවා. කවුරු වෙනුවෙන්ද? තථාගතයන් වහන්සේ වැඩිම කාලයක් රස්සසුන් ජේතවනාරාමයේ හදා. අනාථ පිටික සිටු. දැන් මේ අම්මලා තාත්තලාගේ හාමුදුරුවෝ අපිට ඔච්චර හරියක් කරන්න සල්ලි නැහැ. මං කියන්නේ මේ කොහොම කරන්නේ? මිනිසත් භවයේ ලබලා තියන්නේ ඇයි? මොකක් කරන්නද? අනේ පිට සිටුතුමා සෝවාන් වෙන්න යන ගමන මාර්ගඵල ලබන්න. ඒ දක්වා සංසාරේ කොච්චර දීලා ඇද්ද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මල් ගහක් හිටවන්න. කවදා හරි ජේතවනාරාමයක් හදන්න හම්බෙන්නේ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පැන් ටික පූජා කරන්න. කවදා හරි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලොකු වැඩක් කරන්න හම්බෙයි. දැන් ඔය අපේ ජනක පීරිස් මහත්මයා අපේ සංසල වෙනුවෙන් ලොකු කැපකිරීම කරා. මම ඒවා කියන්න යන්නේ. එහෙම කරන්න හිතෙන්න, එහෙම කරන්න තියෙන්න එපා, ලැබෙන්න එපා. සංසාරේ කොච්චර දීලා ඇද්ද? මෙහෙම දෙනකොට කියන මම ඒ කියන විදිහටම කියන්නද? ඒ උන්ට නම් සල්ලි තියන ලෝණ තරම් කරන්න. අපිට ඔය හැටි කරන්න පුළුවන්ද කියලා. පානදුර පැත්ත එහෙම කියන්නේ නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල කියන දේවල් කියන්නේ. මෙහෙ නරකක් එහෙම කියනව නෙමෙයි. මතක තියාගන්න. මිනිසත් භවයේ ලැබුණේ ඒකට අඩිය තියන්න. මිනිස් වෙලා ඉපදුනේ මේ අම්මලා තාත්තලා ඒක නෙමෙයිනේ කරන්නේ. පින්නතුනේ වචනයක් වැරදුනොත් අබ්බගාත වෙලා උපදී. මං කියන්නේ මේ පන්සල් වලටම ගිහිල්ලා අතාරින්න කියලා බත් තියෙන තැනටම කොස් කියලා. ඔක ලැබපුවාම දරුවෙකුට මාසයකට සැරයක් කොපි පොතක් කරන් දෙන්න. පින්නතුනේ අපේ උතුරු පැත්තේ ඔය යාපනයේ මඩ කලපුව පැත්තේ ඉස්කෝල තියෙනවා. පින්නතුනේ බොණ්ඩ වතුර ටිකක් නැහැ.